හැමදාමත් වගේ සාදරයෙන් පිළිගන්නවා පිජන් පැරඩයිස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මාගේ යාළුවන්ව. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි පරවිය මෙලදී ගන්නවා නම් ඒ පරවියව ලේසියෙන්ම හොඳ පරවියක්ද කියලා තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් කලිනුත් මේ ගැන අපි වීඩියෝ එකක් ගෙනාවා දැන් දවසකට දෙකකට විතර කලින්. ඒ වීඩියෝ එකේ කියන්න බැරි වුණා මට දෙයක්. අනිත් එක තමයි ඒ වීඩියෝ එකේ සවුන්ඩ් වල ප්‍රශ්නයක් ගිහලා මුල ටික හඳුන්වා දෙන කැලලා ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තිබ්බා. ඒ හින්දා ඒ වීඩියෝ එක තියලා ඒ වීඩියෝ එක ඩිලීට් කරන්න නැහැ. මේ වීඩියෝ එකත් ගෙනාවා. ඉතින් ඒ වීඩියෝ එක බැලුවට කමක් නැහැ. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. අනිත් දේ තමයි හැමදාමත් වගේ කියන්න ඕනේ අපේ YouTube channel එක ගැන හිතන දේවල් පල්ලෙයන් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියට ගේන්න ඕනේ වීඩියෝ මොනවද කියලා පල්ලෙයන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපේ YouTube channel එක හොඳයි කියලා හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් පල්ලෙයන් like එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ඉතින් හැමදාමත් කියන්න තියෙනවා ඉතින් ඔයාලට දෙයක්. ඒ දේ තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අලුතෙන් එකතු කෙනෙක් නම් නැත්නම් තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා bell notification එකත් ඕල්ම දාලා තිය. මොකද අපි ගේන වීඩියෝ එතකොට ඔයාලට ළඟටම ගෙන්නවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තව දෙයකට ඔයාලට thanks කරන්න ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ කිව්වා 700 ගහන් තව ටිකයි කියලා. ඉතින් 750ත් ගහන්න ලඟ වෙලා. ඉතින් 745 ඉතින් subscribersලා 1k ගහන්න තව ටිකයි ඉතින් තියෙන්නේ. ඒ හින්දා මම ඔයාලගෙන් ඉල්ලනවා 1k ගහන්න පොඩි support එකක් දෙන්න කියලා. ඉතින් හරිය නම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. ඉන්න පොඩි දෙයක් ඔයාලට කියන්න මතකුණා. මෙන්න තියෙනවා ඉතින් වීඩියෝ එක. මේ තියෙන පරවි ගන්නකොට නිවැරදිව පරවිය තෝරන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒකේ එපිසෝඩ් 2 කියලා මම මේ වීඩියෝ එක ගේන්නම්. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව එහෙනම් යමු වීඩියෝ එකට. පිජන් පැරඩයිස් පරවි හදන වෙනස්ම විදිහ. හරි ඉතින් අද අපි යන්නේ නිවැරදිව පරවියක් වල කඩෙන් ඕක කොහෙන් හරි මිලදී ගන්නවා නම් නිවැරදි හොඳ ලෙඩ රෝග නැති පරවිය තෝරගන්න ආකාරය ගැන. ඉතින් මේ ගැන මම කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේ කියන්න බැරි වෙච්ච දෙයක් ආයෙ මේ වීඩියෝ එකේ ඉතින් කියනවා. හරි ඉතින් අපි බලමු කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් පළවෙනිම ලක්ෂණය තමයි මේ පරවින්ට ලෙඩ රෝග තියනවාද කියලා බලන්න ඕනේ. ඉතින් පළවෙනිම ලෙඩේ හැටියට අපි ගන්න පුළුවන් ගෙඩි ලෙඩේ තියනවාද කියලා බලන්න ඕනේ. ඉතින් මේ කකුල් වල තමයි ගෙඩි ලෙඩේ එන්නේ. කකුල් දිහා බලලා පොඩ්ඩක් බලන්න ගෙඩි ලෙඩේ තියනවාද කියලා. ඉතින් අනිත් දේ තමයි මේ කකුල් කහ පාට වෙලා වගේ නිකන් කහ පාටක් වගේ ගන්න ඕන. අන්නේ පරවින් ගන්න ඕන නැහැ. මොකද ඉතින් මේ පරවින්ට කැන්සර් එකක් තමයි ආසාදින වෙලා තියෙන්නේ. ඉතින් අනිත් දේ තමයි මේ පරවි පේනවා. මෙන්න මේ පරවිය කට හොට දෙපැත්ත තියෙන්නේ. අන්න ඔය හොට දෙපැත්ත ලාවට තෙත් වෙලා වගේ තියෙනවනම් ඉතින් ඒ වගේ ලාවට වගේ තෙත් වෙලා තියෙනවනම් ඒ පරවින්ට ඉතින් සෙම ලෙඩේ ආසාදින වෙලා තියෙන්නේ. ඒ වගේ පරවෙක් ගන්න හොඳ නැහැ. ඉතින් අනිත් දේ තමයි මේ පරවෙක මේ පේනවනේ පුළුන් හරි ඔන්න ඔක ඉතින් ජරා වෙලා වගේ තියෙනවනම් කහ පාට වෙලා වගේ තියෙනවනම් ඒ කූඩු අපරිසුද්ධතාවයේ හින්දා අනිත් දේ තමයි ඒ පරවෙන්ට ලෙඩ එහෙම ටිකක් ඉක්මන් ඒ හින්දා ඒ වගේ පරවෙක් කොහොමත්ම ගන්න හොඳ නැහැ. අනිත් එක තමයි මේ පරවි පේනවනේ වල හොඳට මහතර ඉන්න ඕනේ ගන්න සතා. මම පෙන්නන්න එකෙක් මේ පේනද ඔයාලට? ඔය ඉන්නේ සතෙක්. අන්නේ සතා වගේවත් අලුම් මහතර ඉන්න ඕනේ. ඊට එහා පැත්තේ වගේ ඉන්නේ අර පොඩි සතෙක්. අන්නේ වගේ සත්තු නම් ඉතින් ගන්න එපා. අරගෙන වැඩකුත් නැහැ. පැටව බෝ කරන්නවත් බෑ. ඉතින් මේ මගේ අතේ ඉන්න සතා පේනවනේ. ඔන්න ඔය වගේ සාමාන්‍ය මහතර ඉන්න සතෙක් ගන්න ඕනේ. අනිත් දේ තමයි බලන්න ඕනේ ඔයාලා මේ ඇස් වටේ පේනවනේ. ඇස් වටේ තියෙන ඔය බෝලේ වගේ සුදු පාට එකක්. ඇස් වටේට අන්න ඒක පොඩ්ඩක් ඉදිමිලා තියෙනවා නම් අන්න ඒ වගේ පරවි ගන්න හොඳ නැහැ. මොකද ඇස් ලෙඩ ඒ වගේම තමයි මේක ගොඩක් රතු වෙලා නිකන් කබ වගේ ඇවිල්ලා තියෙනවා නම් ඒ පරවිත් ගන්න හොඳ නැහැ. මොකද උන්ටත් ඇස් ලෙඩ තමයි ආසාදෙන වෙලා තියෙන්නේ. අනිත් දේ තමයි ඉතින් මේ තටු දිග ඇරියට පස්සේ ඔයාලට පේනවා මේ තටු යට හොඳට අත ගාලා බලන්න ඕනේ. මොකද මේ හරිය ගෙඩි වගේ නිකන් ලාවට වගේ ගැට දෙක තුනක් වගේ අහු වෙනවා නම් ඉතින් ඒ පරවින්ට කැන්සර් එකක්. ඒ කියන්නේ මේ හරියනේ මේ හරිය වගේ අල්ලලා බලන්න ඕනේ. ඉතින් එහෙම අහු වෙනවා නම් ඉතින් ඒ සතාට කැන්සර් එකක් තමයි ආසාදින වෙලා තියෙන්නේ. මේ පිට කොන්ද යට එහෙම අල්ලලා බලන්න කොන්ද හරිය එහෙම මේ හරිය එහෙම අල්ලලා බලන්න ගැට වගේ අහු වෙනවා නම් ඉතින් ඒ සතාට කැන්සර් එකක්. ඉතින් මගේ යාළුවෙකුත් ගෙනල්ලා ඒ විදිහට පරවි මැරුණා. ඉතින් මැරෙන්නෙත් ඉතින් කොහොමද කන්නේ බොන්නේ නැතුව ඉතින් ඒ පරවිට ඉගිල ගන්නවත් බැරුව තමයි ඒ පරවිය මැරෙන්නේ. ඉතින් අනිත් දේ තමයි මේ පරවිය මල පහ ගන්න දැන්. ඉතින් එතන ගොඩක් තෙත් වෙලා වගේ ජරා වෙලා තියෙනවා නම් ඉතින් ඒ පරවිය ගන්න හොඳ නැහැ. මොකද ඉතින් ඒ පරවියට මල පහ දියර ලෙස මේ ආසාදනතාවයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ පරවිය අරගෙනත් වැඩක් නැහැ. ඉතින් මේ පරවින්ගේ තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ පරවිය ඇක්ටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෑ ගහලා පුම්බලා කරලා ඒ කියන්නේ කෑ ගහගෙන කොටාගෙන ඉන්න පරවියෙක් ගන්න ඕනේ. ගන්නකොට බක් ඒ කියන්නේ කඩේ බලද්දි වලට තේනවා නිකන් මුල්ලකට වෙලා පුම්බගෙන වගේ මොනවත් කරන්නේ නැතුව හැංගිලා වගේ ඉන්න පරවිනම් ගන්න.
මොකද ඉතින් ඒ වගේ පරවින්ඩ එක්ක ලෙඩක් ආසාදනය වෙන්න යන්නේ නැත්තම් ලෙඩක් හොඳටම ආසාදනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරවියක් අරගෙන කොහොමත්ම වැඩක් නැහැ ඉතින්. ඔයාලා මේ පරවි තෝරගද්දි ඉතින් හදිස්සි වෙන්න ඕනේ නැහැ. එමෙිට බලලා තමයි ගන්න ඕනේ ඉතින්. තව ඉතින් තියෙන ලෙඩ මොනවද කියලා හොයලා බලලා ඒ ලෙඩත් නැති පරවි ගන්න. අනිත් දේ තමයි ඉතින් මේ තටු වෙන මේ තටු ඉතින් බිදිලා ගියපු පරවි ගන්න හොඳ නැහැ. කියන්නේ මේ දෙකක් තුනක් බිදිලා ගියට අවුලක් නැහැ දෙපැත්තෙන් වගේ. සාමාන්‍යයෙන් ගොඩක් බිදිලා 4 5 6 දිරලා වගේ තියෙනවනේ ඒ පරවෙන්ට ඉතින් තටු දිරා යාමේ ලෙඩක් තමයි. ඉතින් පෙන්ද මේ පේනවනේ පෙන්ද මුගේ නම් ගානට තියෙනවා. ඉතින් හැලිලා වගේ තියෙනවනේ මේ පෙන්දේ තටු දෙක තුන නයින් තියෙන්නේ. අන්න ඒ වගේ පරවි ගන්න හොඳ නැහැ. අනිත් දේ තමයි ඉතින් මේ ඔළුව පේනවනේ. ඔළුව පිටිපස්සේ එහෙම නිකන් අර ලාවට නෙමෙයි හැම තැනම වගේ. ඒක හැම තැනම වගේ නිකන් පුළුම් මේ මයිල් හැලිලා වගේ ගිහිල්ලා තියෙනවා නම් ඉතින් මගේ ළඟ නම් එහෙම පරවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පරවි ඉන්නවනම් ඒ වගේ පරවිත් ගන්න හොඳ නැහැ ඉතින්. අනිත් දේ තමයි පරවි සාමාන්‍ය අතර ගත්තාම දඟලනවනේ. ඔය වගේ ඉතින් සාමාන්‍යයෙන් දඟලනවා. දඟලද්දි තටු හැලිලා යනවා නම් ගොඩක්. ඒ කියන්නේ තටු වැක්කිටලා වගේ හැල්ලා යනවා නම් ඉතින් ඒ පරවි ගන්න හොඳ නැහැ. මොකද ඉතින් ඒ සතාගේ තටු වල අවුලක් ඉතින් දිරා යනවා වගේ තමයි. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේ පරවි ගන්නකොට බලන්න ඕනේ මේ පරවියගේ කලිනුත් මං කිව්වද කොහෙද මේ පරවියගේ මහත. ඉතින් හොඳට මම මේ කියපු දේවල් ගැන අධ්‍යයනය කරලා බලන්න. ඉතින් මහත ගන්නකොට ඔයාලා ගොජුරයට එහෙම හොඳට බලන්න ඕනේ මේ වගේ ගොජුර පොම්බුනේ ඔය ඉන්නේ ගොජුර කළු සුදු එකේ ඔය ගොජුර එහෙම හොඳට තියෙන කුරුල්ලෙක් අන්න ඒ වගේ සතෙක් තමයි ඉතින් ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මේ කියන පරවිය කොහොමද තෝරගන්නේ කියලා අඳුර ගන්න ඇති කියලා. හරි ඉතින් ඊළඟට මම ගේනවා ටයිමින් පරවිය කොහොමද ලේසියෙන් අඳුර ගන්න කියලා වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන්. මේ වීඩියෝ කොහොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාන්න. හරියනම් අපි වැඩි කතාවක් නැතුව මේ වීඩියෝ එක ඉවර කරමු. හරියනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.